ඔයාලා දන්නේ මට මේ වෙලාවේ දැනෙන සතුට කොච්චරද කියන්න. හරිද? ඔයාලට පේනවද මේ පිටිපස්සේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක? බෑග්ග්‍රවුන්ඩ් එක මම දැනට මාස 5කට හෝ 6කට කලින් මම පිටිපස්සේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මැනිෆෙස්ට් කරා. හරිද? මම දවසක YouTube channel එකක් පටන් ගත්ත කාලෙක කරන වීඩියෝ එකක්. يعني වීඩියෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහ වෙන්න ඕනේ. මොකද මම බලලා තියෙනවා YouTube වීඩියෝස්. ඒ කියන්නේ මේ channel එක පටන් ගන්න කලින් බලලා තියෙන YouTube වීඩියෝ එක මේ විදිහම. හරි මේ විදිහම. මට හිතා ගන්න බෑ. මට මාර පුදුමයි. මේ විදිහෙන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ. මම ඉවෙල හිතාගත්තා මම දවසක මේ විදිහෙන් වීඩියෝ එකක් කරනවා. මට මාර ආසාවක් තිබ්බේ මේ විදිහට කොළ පාට ග්‍රාස් ග්‍රවුන්ඩ් එකක මගේ ගස් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක වීඩියෝ එකක් කරන්න. අන්තිමට මට හිතා ගන්න බෑ බ්‍රෝ. අන්න මම අද එතන ඉන්නවා. මේ ඉන්නේ කොහෙද කියලා ඔයාලට ගෙස් කරන්න පුළුවන් නම් ගෙස් කරන්න. මෙතන මුලින් නම් ගොඩක් අය හිටියේ නැහැ. දැන් කට්ටිය එන තව පැයකින් විතර මේ විතර මහනවා. මම මේ ඉන්නේ පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකේ. හරි. මම මේ දන ගහගෙන ඉන්න මට අමාරුයි හැබැයි මෙතන ඉන්න. හැබැයි මෙතන ලස්සනයි. හරිද? හරි. මෙතන ඉදි පුදුම නිදහස මම ඔයාලට පෙන්වන්නද view එක. හරිද? මේ තියෙන view එක. මෙන්න මෙතන මම බංකුව දැක්කේ. මෙතන බංකුව දැක්කේ මේ වටේ පුදුම ලස්සනක් තියෙන්නේ. හරිද? මට නිකන් හීනයක් වගේ මෙතන. හරි. මේක තමයි view එක. මට ඇත්තටම හරිද කියන්න ඕන අනිත් දේ තමයි මට කැම් එක ගන්න මේ කැම් එක නෙමෙයි මේ ෆෝන් එකක්වත් කැමරා නෑ මම ලැප් එක උස්සගෙන ආවේ ලැප් එකෙන් තමයි මේ කරන හැමදේම කරන්නේ මන්දනේ මට අයිඩියා එකක් තිබ්බා YouTube channel එකක් පටන් ගන්න මම ආය යනවා ඒ කියන්නේ මම කලින් පටන් ගන්න තිබ්බා ඒ වුණාට මට ඕනකම තිබ්බා හොඳ කැම් එකක් අරගෙන හොඳ වීඩියෝස් වලට දෙන්න. ඒ කියන්නේ quality videos දෙන්න. මොකද මට වැඩක් කරනවා නම් ඇත්තටම මේකේ quality එකක් තියෙන්න ඕනේ. ඒ හින්දා හැබැයි ඒකට වඩා quality cam එකක් ගන්නට වඩා මගේ හීන ලඟු වුණා. ඒ හින්දා මම කොහොමද පටන් ගත්තා ලැප් එකේ කැම් එකෙන් හරි මම යන්න ඕන දැනකට මේ ලැප් එකෙන් අරන් එනවා. මට සමහරවිට මට ලැජ්ජ වෙන්නේ බුදු මිනිස්සු මන් දිහා බලයි. who cares? හරි. මට අද ඔයාලත් එක්ක දෙයක් කතා කරන්න හිතෙනවා. හරිද? ඔයාලා කවදා හරි කරලා තියෙනවද study of people watching? ඒ කියන්නේ මිනිස් දිහා බලාගෙන ඉඳලා මෙතන foreigners-ලා වගේක් ඉන්නවා. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මන් දිහා හරි කමන්නේ අපේද. මතක මිනිස්සු දිහා බලාගෙන ඉඳලා යා කොයි වගේ කෙනෙක්ද කියන එක අපි තනියම අපේ ඔළුවේ ස්කෙච් එකක් ගහගෙන කියන්නේ මේ වගේ කියලා. කියන්නේ ඒක මිනිස්සු බලාගෙන ඉඳලා යාලව ජජ් කරනවා වගේ දෙයක්ම නෙමෙයි. හරිද? people watching කියන එක ආර්ට් එකක්. ඒ කියන්නේ යාලා දිහා බලාගෙන ඉඳලා ඕපුදුපු වෙනවා වගේ එකක් නෙමෙයි මම මේ කියන්නේ. හරිද? ඒක කරන කට්ටිය දන්නවා ඇති. ඒක ගැන ස්ටඩි කරලා තියෙන කට්ටිය දන්නවා ඇති. ඔයාලා තියෙන ලයිෆ් කෝට් එකක් තියෙනවා don't judge a book by its cover කියලා. ඇත්තට මේක ඇත්ත. හරිද? ඒකේ තේරුමක් තියෙනවා. කෙනෙක් දිහා මුලින් අපිට බලාගෙන කෙනෙක් ආදියා බලාගෙන ඉඳලා ඒ මනුස්සයා සම්පූර්ණයෙන් මේ වගේ කියලා කියන්න අපිට බෑ. ඒකට එයා හැසිරෙන විදිහ, එයා තව කෙනෙක්ට සලකන විදිහ සහ එයා පිරිසක් අතර ඉන්නකොට එයා හැසිරෙන විදිහ මේ ඔක්කොගෙම තමයි ඒ මනුස්සයා කොයි වගේද කියන එක අපිට තීරණය ගන්න පුළුවන් වෙන්නේ. මං කියන දේ ටිකක් වෙනස්. මම මේ කියන්න හදන්නේ බොඩි ලැන්ග්වේජ් එක ගැන. බොඩි ලැන්ග්වේජ් එක කියන එක ගොඩක් වැදගත්. මනුස්සයෙක් මුලින්ම කොයි වගේ කෙනෙක්ද කියන එකේ රෆ් ස්කෙච් එකක් අපේ ඔළුවේ ගහගන්න. කියන්නේ මේ වගේ අපි කොහොමද මනුස්සයෙක් එක්ක කතා කරනකොට එතන තියෙන බොඩි ලැන්ග්වේජ් එක අපිට එතනින් යා අඳුර ගන්න පුළුවන් මෙයා මේ වගේ කෙනෙක්. මේ වගේ කෙනෙක් කියන එක පොඩි දඩ සටහනක් ඔළුවේ ගහගන්න පුළුවන්. මම මේ ටෙක්නික් එක ටික කාලයක් යනවා දැන් පාවිච්චි කරලා. එතකොට මේ ටෙක්නික් එකත් එක්ක මම ඇට්‍රැක්ටිව් විදියට දකින්න මිනිස්සු කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම ගොඩක්
සයිලන්ට් කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ සයිලන්ට් වුණාට එයාලා වටේ ඉන්න එකෙන් එයාලා කවදාවත් අහන්නේ මම සයිලන්ට්ද? මම ඕනකට වඩා ඉමෝෂනල්ද? එයාලා they just happy as they are. හරි ඒ ක්වොලිටි එකේ හින්දා මෙයාලට ගොඩක් මිනිස්සු ඇදෙනවා. ඒ කියන්නේ මෙයාලා සාමාන්‍යයෙන් ටිකක් වෙනස්නේ. නිහඬ මිනිස්සු කියන කට්ටිය ටිකක් වෙනස්. එතකොට මිනිස්සුන්ට යාලා ගැන පොඩි අර ඒ කොහොමද කියන්නේ ඒක නිකන් අමුතු ගතියක් දැනෙනවා. මෙයා අමුතු කෙනෙක් කියන එක. හරිද? මම කාලයක් පුරුදු වෙලා හිටියා මිනිස්සුන්ව මනින්න එයාලගේ ෆිසිකල් අපියරන්ස් එකේ. ඒක පර්ෆෙක්ට් ජෝ ලයින් එක වෙන්න පුළුවන්, පර්ෆෙක්ට් ස්කින් එක වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඒ කියන්නේ සමාජය වට පෙන්නලා දීලා තියෙන පර්ෆෙක්ට් සමාජය වට පෙන්නලා දීලා තියෙනවනේ මනුස්සෙක් ලස්සනට පේන, මනුස්සෙක් කැපිලා පේන මේ දේවල් හින්දා කියලා. අන්න ඒ දේවල් වලින් මිනිස්සුන්ව මනින්න මම මුල් කාලේ පුරුදුලා හිට. හැබැයි දැන් මම දකින්නේ කියන්නේ දැන් මම මිනිස්සුන්ව ඇට්‍රැක්ටිව් විදිහට දකින මිනිස්සු තමයි තමන්ගේ ස්වරූපෙන්ම ඉන්න මිනිස්සු. ඒ කියන්නේ එයා තව කෙනෙක් විදිහට හැසිරෙන්න උත්සාහ කරන්නේ නැහැ. එයා ජීවත් වෙන්නේ එයාගේම ස්වරූපෙන්. ඒ කියන්නේ එයා මිනිස්සු අතර ඉන්නේ එයා විදිහට, තමන් විදිහට. මේ අය තමයි මම සාමාන්‍යයෙන් ඇට්‍රැක්ටිව් විදිහට දකින්නේ. සෝෂල් මීඩියාස් දැකලවත් ඒ කියන්නේ තව කෙනෙක් වෙන්නවත් දඟලන්නේ නැහැ එයාලා. ඒ කියන්නේ එයාලට තියනවා යුනික් වර්ෂන් එකක්. එයාලා ඒ විදිහටම තමයි මිනිස්සු අතර ඉන්නේ. අන්න ඒකයි ඒගොල්ලෝ ස්පෙෂල් වෙන්නේ. එයා හරියට මේ ඉන්නේ මට වෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මම වෙන කෙනෙක් වෙන්න දඟලන්නෙත් නැහැ. හැබැයි මට දුර්වලකම් තියෙනවා. ඒක පිළිගන්න පුළුවන් වාට නැත්තම් නොපිළිගෙන ඉන්නත් පුළුවන්. මෙන්න මේ මයින්ඩ්සෙට් එක තියෙන කට්ටිය ගැන තමයි මම මේ කියන්නේ. හරිද? සමහරක් විට ඔයාලට හිතෙයි මේ කට්ටිය ටිකක් ආත්මාර්ථකාමී කියලා. මෙයාලා තමයි අපි කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු කියලා. මට එක්කෙනෙක්ගේ ජීවිතේ හම්බලා තියෙනවා මම හිතන් හිටපු සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක සම්පූර්ණයෙන් ඒ විදිහ වෙනස් කරපු කෙනෙක්. හරි මං එයා ගැන ඔයාලට කියන්නම්. අපි මෙතනින් තව තැනකට යමු. මොකද මෙතන ගොඩක් ලස්සන තැනක් නේ. මේ බොට්නිකල් ගාඩන් එක ගොඩක් ලස්සන තැන තියෙනවා. මං ඔයාලට දෙන්න කියන්නම්. එකක් මෙතන තව සෙනඟ එන්න වැඩි වෙනවා. මෙතන මිනිස්සු ඉස්සරහ පාරේ යනවා. එකක් මෙතන ලස්සන තැන් තව තියෙනවානේ. මං ඒ තැන් වලට ඔයාලා ගෙනියන්න. මෙතනින් යමු. මෙතන හොඳයි. එකක් මම මෙතන දන ගහගෙන ඉන්නේ. මට ටිකක් අමාරුයි මෙතන වීඩියෝ කරන්න. තියන් ලැප් එක දැන් මට උස්සගෙන එක ටිකක් වියර්ඩ්. හරිද? ඒ ටිකක් ඕක්වර්ඩ් ගතියක් තියෙනවා. but I'll try to manage. තියන් අදනත් ලස්සන දැක්තිය හරිද? අර අතන ඔය වගේ තැන් දැක්කම ගිහලා ඉඳගෙන ඉන්නවා හිතෙන්නේ. මේ කකුල් රිදෙන හින්දා මේ වෙන මොනවත් හින්දා නෙමෙයි. ඒ වගේ තැන් දැක්කම පුදුම නිදහසක් දෙන මේ පිළිවෙල සමහරසනේ. හහහ. මිනිස්සු බලන්නේ ලැප්ටොප් එකක් උස්සගෙන. කොහමනේ? අපි යම් මිනිස්සුන්ගේ ඩ්‍රීම්ස් වලට හන දෙන්න අපිට ඕන රිස්ක් එකක් ගන්න වෙනවා. එකක් මගේ අතරින් දෙනවා මම පොඩ්ඩකට මේක නවත්තනවා. A few moments later. තනින් ෆොරේනර්ස්ලා කට්ටියක් ගියා. මට පැයක් විතර බලාගෙන ඉන්න. පැයක් නෑ. සෑහනවල බලාගෙන ඉන්නුනා මෙයාලා යනකම් මේ මොකද එයාලා ටික සද්දට කතා කරනවා. ඒකින්ද මම ඔයාලට කිව්වේ මට කෙනෙක්ව හම්බුණා මේ විදිහෙම ගතිගුණ තියෙන. හරිද? ඒ කියන්නේ
ඒ කෙනා මම සෙල්ෆ් කන්ෆිඩන්ස් එක කියන්නේ මොකක්ද කියන එකේ ඩෙෆිනිෂන් එක සෑහෙනම වෙනස් කරයි. කියන්නේ මං එයා හින්දා ජීවිතේට ගොඩක් ලෙසන්ස් එකතු කරගත්තා. හරිද? ගොඩක් දේවල් ඉගෙන ගත්තා එයාගෙන්. එයාත් මේ මං කියනවා වගේම වෙන සයිලන්ට් කෙනෙක්. එයා සාමාන්‍යයෙන් කැපිලා පෙනෙන්න උත්සාහ කරන්නේ නැහැ. හරිද? එයා හැබැයි හැමෝටම උදව් කරනවා. උදව් කරනවා කියලා වටේ ඉන්න කට්ටියත් එක්ක එයා කැපිලා පෙනෙන්න උත්සාහ කරන්නේ නැහැ. හරිද? ඒක නිකන් අර හරියට අපි කියන්නේ දෙයක් කටෙන් කියනට වඩා කරලා පෙන්නන එක තමයි මේ වැදගත් වෙන්නේ කියලා. අන්න ඒ වගේ. කියන්නේ එයා කෙනෙක්ට උදව්වක් කරාට එයා වටේ ඉන්න අයට පෙන්නන්නේ මම මට උදව්වක් කරා. ඉන්න මන් තමයි හොඳ කියලා එහෙම පෙන්නන්න යන්නේ. ටෙන්ෂන් එක ගන්න හදන්නෙත් නැහැ. එයාට ටෙන්ෂන් එක ඇත්තටම ඕනේ නැහැ. ඒ කියන්නේ ඇත්තම එයාගේ යුනික් වර්ෂන් එකෙන් තමයි ආ ඉන්නේ. එතකොට එයා සාමාන්‍යයෙන් කෑ ගහන්නෙත් නැහැ. සයිලන්ට් කට්ටිය කොහොමද කෑ ගහනව අඩුයි. දන්න එයාගේ අතින් කාටට වැරද්දක් වුණා කියලා. they just messed up with somewhere. එතකොට එයා එතනින් යම්කිසි ආකාරයකට එයා එතනින් යනවා. හරිද? එයා ඒක ගැන එතනදී ලැජ්ජ වෙන්නේ නැහැ. හෝ ඒ වෙච්ච දෙයට එයා එතනදී එක්ස්කියුසස් හදන්න යන්නේ නැහැ. එයා එතනින් යනවා. එයාලා හිතනවා මම මොකද්ද කරපු මෝඩ වැඩේ කියලා. ඉතින් සමහර තැන්වලදී මේ කට්ටිය ටිකක් awkward. ඒ කියන්නේ සමහර තැන්වලදී ඒ කියන්නේ කාටවත් hina යන්නේ නැති දේවල් වලට මෙයාලට hina යනවා. එතකොට කවුරුත් කියන්නේ නැති සමහර අමුතු දේවල් මෙයයි කියනවා. හැබැයි එයාලා දන්නවා එයාලා අමුතුයි කියලා. හැබැයි එයාලා ඒක හංගන්නේ නැහැ. ඒක තමයි මෙයාලගේ තියෙන විශේෂත්වය. එයාලා හිතන්නේ මිනිස්සු කැමති කෙනෙක් වෙන්න තමන්ගේ වර්ෂන් එක තමන් වෙනස් කරගන්න ඕනේ නැහැ. හරිද? මට මෙතන යන්න ඕනේ අතරම මෙතන. අර මහසතාවයන් මට දැනෙනවා මෙතන මිනිස්සු ඉන්නේ හින්දා. ඕකේ. අපි යමු. හරි. මම කීකී හිටියේ. ඒ අය සාමාන්‍යයෙන් හිතන්නේ මිනිස්සුන්ට කැමති වෙන්න පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ තමන් ඉන්න විදිහ වෙනස් කරගන්න ඕනේ නැහැ කිය. ඇත්තට මේක හොඳයි ඒක අතකින්. කියන්නේ මිනිස්සු ඒ වගේ මිනිස්සු මේ තව කෙනෙක් වෙන දඟලන්නේ නැහනේ. එයාම වෙන්න ගිහිල්ලා ඒ මිනිස්සු ඉන්නේ සර්කල් එකේ එයාව අයින් වෙනවා. එයාව හැලෙනවා. එතකොට එයා කරන්නේ ඒක අනිත් අයට දැනෙන්නේ නැති විදිහට එයා එතනින් සයිලන්ට් අයින් වෙනවා. ඒක කාටවත් ඇත්තටම දැනෙන්නේ නැහැ. මට තාතරක් වුණා. ඉතින් මෙතන නියම සුපිරි. හරි මේ මම කියන පිරිස සාමාන්‍යයෙන් කාගෙන්වත් උදව් ගන්න කැමති කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ එයාලගේ වැඩ තනියමම කරගන්න ආස කට්ටිය. කියන්නේ හිතන්නකෝ තව කෙනෙක්ගේ උදව්වක් ඕනම වෙලාවක වුණා ඒ කෙනාට ඕනේ තමන්ගේ පාඩුවේ තව කෙනෙක්ට කරදරයක් නොවන විදිහට තමන්ගේ වැඩ ටික කරගන්න. එයාලා කාවත් අපහසුතාවයට පත් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. එතනට ඕන කරන ස්පේස් එක දෙන්න දන්නවා. කෙනෙක් කාට හරි ඕනනම් එයාගෙන් ඈත් වෙලා ඉන්න එයා අනිවාර්යෙන් ඒක ගැන දෙපාරක් හිතන්නේ එයාට ස්පේස් එක දෙන්න. එයාට වැඩක් නැහැ. එයාගේ වටේ ඉන්න කට්ටිය මොනවා කරත් එයා ගැන කොහොම හිතුවත් එයාට ඇත්තට මේක වැඩක් නැහැ. මොකද එයා ඇත්තටම සමාජ මිනිස්සු එයා ගැන කොහොමද හිතන්නේ කියන එක එයාට ඇත්තටම වැදගත් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ කට්ටිය ගොඩක් පොසිටිව් හිතන කට්ටිය. මොකද එයාට වැඩක් නැහැ සමාජයේ මොනවද එයා ගැන කියන්නේ. එයා ඉන්නේ එයාගේ ලෝකේ. එතකොට මෙයාලා කිසි කෙනෙක්ගෙන් උදව්වක් ගන්න නැති වුණාට මෙයාලගේ කාටරි උදව්වක් ඕන නම් අනිවාර්යෙන් මෙයාලා උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒක මෙයාලගේ තියෙන ලොකු හොඳ ගතිගුණයක්. දෙපාරක් හිතන්නේ ආයේ කෙනෙක්ට උදව් කරන්න සමහරක් විට තමන්වම අමාරුවේ දාගෙන උනත් මේ කට්ටිය උදව් කරන්න යනවා යාළගේ යාළුවට. මෙයාගේ කට්ටිය ලෝකෙ දුර්ලභයි.
වයස යද්දි මම තේරුම් ගත්ත දෙයක් තමයි ෆිසිකල් අපියරන්ස් එකෙන් විතරක් මිනිස්සෙක් අඳුරගන්න බෑ කියන එක. ඇත්තටම සම්පූර්ණ මිනිස්සෙක් කොයි වගේද කියන එක අපිට දැනගන්න පුළුවන් ඉන්නේ එයා හැසිරෙන විදිය, තව කෙනෙක්ට සැලකෙන විදිය සහ ෆිසිකල් අපියරන්ස් කියන්නේ එක පාර්ට් එකක් විතරයි. හරිද? එතකොට අර දේවල් වලින් තමයි සම්පූර්ණ මිනිස් ජීවියා කියන කෙනා අපිට හරියටම අඳුරගන්න පුළුවන් ඉන්නේ. ඉස්සර මම පුරුදු වෙලා හිටියා මිනිස්සුන්ගේ ෆිසිකල් අපියරන්ස් එක කියන්නේ දැන් කවුරු හරි අපි හිතමුකෝ අපේ ඇස්සට පේනවා කෙනෙක් ලස්සන කෙනෙක්. හරිද? එතකොට සමහර ගෑල් ළමයි නම් ගොඩක්ම ඇට්‍රැක්ට් වෙන පිරිමි ළමයින්ට. ඇත්තටම ඒකනේ ස්වභාවය. පිරිමි ළමයි නම් ගෑල් ළමයින්ට. එතකොට මම ඉස්සර පුරුදුලා හිටපු විදිහට ලස්සන පිරිමි ළමෙක් දැක්කහම එතකොට එයාගේ අපියරන්ස් එක තමයි මුලින්ම දකින්නේ. එතකොට අපි එයා දැක්කහම damn he's hot. නැත්නම් කොල්ලෙක් නම් ලස්සන කෙල්ලෙක් නේ. එහෙමනේ. ටිකක් කාලයක් යද්දී අර මං කියපු අනිත් දයාල් එක්ක ඒකට ඇඩ් කරලා එයාව ටිකක් ඔබ්සර්ව් කරන්න ගත්තාම මට පස්සේ හිතුණා ඇත්තටම මේ මම හිතපු කෙනා නෙමෙයි නේද, මම ඉමේජින් කරපු කෙනා නෙමෙයි නේද මේ ඉන්නේ කියලා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ෆිසිකල් අපියරන්ස් වලින් විතරක් මිනිස්සුන්ව අඳුරගන්න බෑ. ගොඩක් පොඩි වයසෙන් යාළු වෙන ළමයි ඉන්නනේ, ඉස්කෝලේ යන ළමයි. එයාලට මේක ඇඩ්වයිස් එකක් ඉදිරිය ගන්නත් පුළුවන්. මම කියන්නේ දැනට මේ වෙද්දි මම ලැබපු අත්දැකීම් වලින් තමයි මම ඔයාලට මේක කියන්නේ. එතකොට අවශ්‍ය කට්ටියට ඒක ඇඩ්වයිස් එකක් ඉදිරිය ගන්නත් පුළුවන්. ෆිසිකල් අපියරන්ස් එක විතරක් බලලා මිනිස්සෙක්ව අපිට ජජ් කරන්න බෑ. අනිවාර්යයෙන් මේ මනුස්සයා අපි ආශ්‍රය කරන්න ඕනේ. ලාස්ට් පොයින්ට් එක. මම ඇට්‍රැක්ටිව් විදිහට දකින මිනිස්සු ෆිසිකල් අපියරන්ස් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒකේ යාලට කොච්චර සල්ලි තියනවද නැත්නම් කොච්චර හොඳ පෙනුමක් තියනවද කියන එක මත නෙමෙයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක අතන ඩිපෙන්ඩ් වෙන්නේ self acceptance එක මත. ඒ කියන්නේ තමන්ව කොයි විදිහටද පිළිගන්නේ. තමන්ව පිළිගන්න විදිහ මත තමයි ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ. මොකද මං විශ්වාස කරන දෙයක් තමයි ඔයා කෙනෙක්ට කැමති වෙන්න කලින් ඔයා ඉස්සෙල්ලා ඔයාට කැමති වෙලා ඉන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඔයාට ආදරය කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ මෙහෙම. තව කෙනෙක්ට ඔයාව ඇට්‍රැක්ටිව් විදිහට පේන්න නම් අනිවාර්යෙන් ඔයාට ඔයාව ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ. ඔයාට ඔයාව ආකර්ෂණීය වෙන්නේ නැතුව කවදාවත් තව කෙනෙක්ට ඔයාව ලස්සනට පේන්නේ නැහැ. පේනවද දන්නේ නැහැ. මෙතන ඉස්සරහින් පිරින මම වගේ ගියා. හරිද? නියම් පොඩ්ඩක් මුනිය මා ජෝක් එකකට ගත්තා වගේ එකක් වුණා. හරි වැඩක් නැහැ. මං කියන්නේ මිනිස්සුන්ට කැමති කෙනෙක් වෙන්න ඔයා ඔයාගේ වර්ෂන් එක වෙනස් කරන්න ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ be unique. ඒ කියන්නේ ඔයා හැමෝම වගේ කොමන් වෙන්න ඕනේ නැහැ. කවුද එහෙම කියන්නේ? හැමෝම වගේ කොමන් වෙන්න ඕනේ නැහැ. ඔයාට යුනික් වර්ෂන් එකක් තියෙනවා. ඔයාට ඔයාගේම වර්ෂන් එකක් තියෙනවා. ඒ වර්ෂන් එකෙන් ජීවත් වෙන්න. මොකද්ද ප්‍රශ්නේ? සමාජයේ මෙහෙම හිතයි කියලා හිතලා ඇයි ඔයා වෙනස් කරගන්නේ? ඔයාට එතකොට හිතෙන්නේ නැද්ද? ඔයාට අන්කම්ෆර්ටබල් ගතියක් දැනෙන්නේ නැද්ද? ඔයා වෙන කෙනෙක් වෙන්න දඟලනකොට. ඔයා එකපාර එක දවසක් දවස් දෙකක් සතියක් ඉඳලා බලන්න ඔයාට ඔයාව කම්ෆර්ටබල් වෙන විදියට ඔයාගේ වර්ෂන් එකෙන් ඔයා ජීවත් වෙලා බලන්න කොහොමද දැනෙන්නේ කියලා. මං කියපු දේ අනිවාර්යෙන් ඇත්ත කියලා ඔයාලට හිතේ. ඔයාගේ වර්ෂන් එකට ආදරය කරන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔයාට ඔයාගේ සර්කල් එක ගොඩක් ලොකු වෙන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ ඔයාගේ වර්ෂන් එක ඇක්සෙප්ට් කරන මිනිස්සු කට්ටියක් ඔයාගේ වටේ තියාගන්න. මේ ලේනා කකුලේ ළඟටම ඇවිල්ලා. හොඳ පෙන්නන්න ගිය තෙලේන යනවාද මේ. මං පොඩි දෙයකින් හරි ඩිස්ට්‍රැක්ට් වෙනවා. කරගෙන යන වැඩේ කරගන්න බෑ.
හරි. ඔයාට ගොඩක් මිනිස්සු ඕනේ නෑ ජීවිතේට. ඒ කියන්නේ ජීවිතේ ලස්සන වෙන්න, ජීවිතේ සාර්ථක වෙන්න ඔයාගේ වටේ ගොඩක් මිනිස්සු ඕනේ නෑ. ඔයාට හරියන ඔයාට ගැළපෙන මිනිස්සු කට්ටියක් තමයි ඔයාගේ සර්කල් එකේ ඔයා තියාගන්න ඕනේ. හරියෙන් ඔයාට නොගැළපෙන මිනිස්සු අනිවාර්යෙන් ඔයාගේ සර්කල් එකෙන් හැලෙනවා. ඒක හොඳ දෙයක්. විදියට දකින්න. ඒ කියන්නේ ඔයා කොච්චර ක්ලෝස් වුණත් ඔයා හිතන්නකෝ ඔයා සෑහෙන ගාඩක ඉඳලා කෙනෙක් එක්ක කෙනෙක් ඔයාගේ යාළුවෙක්. හරිද? හැබැයි ඔයාට ගැලපෙන්නේ නැත්තම් ඔයාගේ සර්කල් එකේ අයියා ඉඳලා වැඩක් තියනවද? නෑ නේද? ඒක මං කියන්නේ ඔයාගේ වර්ෂන් එක හොයාගන්න. හොයාගෙන ඔයාගේ සර්කල් එක වටේ ගැලපෙන මිනිස්සු එකතු කරගන්න, නොගැලපෙන මිනිස්සු හලලා දාන්න. මේ self confidence එක සෑහෙන වටිනවා. මේ mindset එක ගොඩක් වටිනවා. සහ ඒක මාරම attractive. කෙනෙක්ගේ දකින්න පුළුවන් නම් ඒක මාර attractive quality එකක්. දවස් අන්තිමට මිනිස්සුන්ට ඕනේ තමන්ගේ පෙනුමවත් physical appearance වත් මේ කිසි දෙයක් නෙමෙයි. තමන් මේ දවස් ගෙවුවේ කොහොමද? එහෙම නැත්නම් තමන් තව කෙනෙක්ට සැලකුවේ කොහොමද? තමන් මිනිස්සුත් එක්ක interact කරේ කොහොමද? තමන් අවංක වුණොත් විතරයි ඒ දවස් අන්තිමට කෙනෙක්ට ඒ දවස ගැන සතුටු වෙන්න පුළුවන්. තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඔයා කෙනෙක්ට කරුණාවන්ත වුණොත්, කෙනෙක්ට උදව්වක් කරොත් අවංකව, තමන්ට අවංක වුණා කියන self trust එක තියනවා නම් ඒ දේ මැරෙනකම්ම ආතුර තියෙනවා. පෙනුම කියන දේ නැති වෙන්න පුළුවන් කවදා හරි. හැබැයි අර මං කියපු දේවල් මැරෙනකම්ම තියෙනවා. ඒ දේවල් තමයි ජීවිතේට වැදගත් වෙන්නේ. ඉතින් මේ වගේ මිනිස්සු තමයි මං සාමාන්‍යයෙන් ඇට්‍රැක්ටිව් විදිහට දකින්නේ. මට ඇත්තටම ඕනනේ මගේ ඔපිනියන් එක මේ ගැන මගේ ඔපිනියන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලට ඇත්තටම මේ ගැන එක විදිහේ මත තියෙන්න පුළුවන්. අපි එක කෙනාගේ වෙනස්නේ. හැබැයි මම ෂෙයා කරගත්තේ ඇත්තටම මට හිතෙන විදිහ. හරි. තව දෙයක් කියන්න ඕනේ. මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 වුණා. ඇත්තටම 100 කියලා ලොකු ගාණක් නෙමෙයි වගේ පෙනේ. හැබැයි මට ඒක ලොකු ගාණක්. ඔයාලගේ සපෝට් එක මම සෑහෙන අගය කරනවා. සහ මට කැම්පස් එකේ මගේ යාළුවෝ ගොඩාක් උදව් කරා. ඇත්තටම thank you. ඒ වගේම මම විශ්වාස කරනවා ඉස්සරහට ඔයගොල්ලෝ දිගටම මාත් ඉඳී කියලා. මට මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මේ ලස්සන බලන්න ආසයි. just wait. ඉතින් වීඩියෝ එකේ අන්තිමටම තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයා මේ අන්තිම වෙනකම් බැලුවා නම් thank you so much. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, share කරන්න. ඔයාලට හිතන ඕනම දෙයක් කමෙන්ට් කරන්න. මම ඔයාලා කියන ඕනම දෙයක් ඇත්තටම සතුටෙන් බාර ගන්නවා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි මගේ වටේ රැස් වෙන අය, මගේ සර්කල් එකේ ඉන්න හැමෝම, මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා හැමෝම ගොඩාක් හොඳ කට්ටිය. ඉතින් ඒ හින්දා ඔයාලා කියන ඕනම දෙයක් මම සතුටින් බාර ගන්නවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. මම කිව්වා ඒක. මං ගිය කලින් කරපු පළවෙනි වීඩියෝ එකේ නෝටිස් කරපු දෙයක් තමයි ලයික් කරන්න කියලා 100 පාරක් විතර කියනවා. හරිද? අන්න ඒක තමයි මිස්ටේක්ස්. අපි වීඩියෝස් වලින් නෙමෙයි sorry. අපි එක්ස්පීරියන්සස් වලින් හදා ගන්න ඕනේ මිස්ටේක්ස් තමයි ඒක. හරිද? දැන් පළවෙනියටම වීඩියෝ එකක් කරේ නැත්තම්
මම දන්නේ නැහැ මම කොහොමද එතන වීඩියෝ එකක් කරන්න කියලා. ඒකේ මම මාව දෙපාරක් ඉන්ට්‍රොඩියුස් කරා. හරිද? ලයික් කරන්න කියලා 100 පාරක් කිව්වා. ඉතින් ඒ දේවල් දැනුත් වෙන්න ගියා. නාතගත්තා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් අදට යන්න. ඔයාලා පරිස්සමට ඉන්න. ඔයාලට මම රෙකමෙන්ඩේෂන්ස් තියෙනවා නේ. මෙතනට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න නැත්නම් මේ දේ ගැන වීඩියෝ එකක් කරන්න කියලා අනිවාර්යෙන් ඒක කමෙන්ට් කරන්න. මෙතන වහිනා මේකට වතුර වැටෙනවා. මම මේ තනිය තියලා ලැප් එක උස්සගෙන ඉන්නේ. ඔයාලා කොයිද හරි දැක්කොත් එහෙම ලැප් එකක් උස්සගෙන ගෑල්ලා මේක. මම හරි එහෙනම් පියානවා. වීඩියෝ කියවනකම් බලවට thank you so much. ඊළඟ වීඩියෝ එකේ හැම වෙලකම